වෙලාව 10:20යි. අද 10:20ට තමයි මම උදේ හැරුණේ. හරිද? මම අද හිතුණා ඩේ ව්ලොග් එකක් කරන්න ඕනි කියලා. මට ඩේ ව්ලොග් කරන්න ඇත්තටම කම්මැලි. මොකද මේ රෙකෝඩ් කරන කම්මැලි කරන දේවල් ගෙදරට වෙලා. හරි. එහෙනම් මම අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා රෙකෝඩ් කරන්න ඕනි කියලා තමයි දැන් මේ පටන් ගත්තේ. මගදී අමතක වෙයිද දන්නේ නැහැ. හරි. දුනම් හොඳට අවුව පායලා තියෙනවා. අපි දැන් යමු මගේ ෂෙඩි බුට්ටිව බලන්න. ෂෙඩි බුට්ටි අන්න ඉන්නවා ෂෙඩි බුට්ටි. good morning good morning good morning good morning කුකුට එවිවඩ ඕන්න අට දෙනවා පොදේ නැත්තද ආමෝ බාගිනි යම් බක්කන්න එන්න එන්න බත් හදාගෙන එන්න මම දැන් උදේ හැරෙදි 10 මාර වුණ නිසා අපේ ශරීරයට ඉස්සෙල්ලාම කෑම බත් දෙන්න ඕනේ මොකද දැන් එයා බඩගිනේ නැත්තේ ඒ නිසා මම මගේ තේ එක හදාගෙන කලින් අපි දැන් එයාගේ කෑම එක හදා දැන් මම හැරෙදි අපේ අම්මා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි ඒ නිසා අරයට මේ ශරීරයට මාළු එහෙම සම්බල් තමයි අපේ අම්මා තියලා යන්නේ මොකද අපි හැරුණාර නැත්තම් එයාට කන්න දෙන්න වෙන්නේ නැහැ කියලා අපෙම බාන්නේ දැන් එයාගේ කෑම එක හදන්නේ මෙන්න මේ ආකාරයටයි එයාට මේ කලින් ඉවරුණ පැකට් එක නම් පෙඩිග්‍රී දුන්නේ අපි. නැත්තම් සාමාන්‍යයෙන් අපි දෙන්නේ මෙන්න මේ ක්ලාසික් පෙට්ස් කියන එක දෙන්නේ. ඔයගොල්ලෝ ඩොග් ෆුඩ් හරි මොන හරි පෙට් ෆුඩ් ගද්දි මෙතන උඩින් සමනේ ගහලා තිනවා පපීස්ලාටද ඇඩල්ට්ස්ලාටද කියලා. ඒක බලලා ගන්න ඕනි. හරිද? මටත් ළඟට අමතක වෙනවා මේ පපීද ඇඩල්ට්ස්ද කියලා බලන්න නැතුව කෙලින්ම ගන්නවා ඊට පස්සේ තමයි ආයෙ දකින්නේ. මේකෙන් චුට්ටක් දාලා මේ බලන්න. පේන්නේ නැද්ද යකෝ? ටයිම්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ ටික මේ මෙහෙම shopping එක තියලා තලා ගන්න ඕන. නැත්තම් මෙයා මේ ටික ඇහිඳගෙන කන ඔක්කොම ටික බත් කන්න නැතුව. පොරව මුලා කිරීමක් කරලා තමයි බත් ටික දෙන්නේ. මේ විදිහට තලා ගන්න ඕන. මේවා දැන් බ්ලෙන්ඩර් කරන්න බැරිද කියලා අහන්න එපා. මොකද බ්ලෙන්ඩර් කරන්න අපේ කෑමනේ. ඉතින් මෙයාලගේ කෑම දාලා බ්ලෙන්ඩර් කරලා ඊට පස්සේ නැති ලෙඩක් හැදෙයි අපිට. මම අර කලින් ඩේ ව්ලොග්ස් දාපුවට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා අක්කි හැමදාම ඩේ ව්ලොග්ස් කරන්නකෝ කියලා. මට ඩේ ව්ලොග්ස් ගන්න නැත්තන කම්මැලි හිතෙන්නේ ඩේ ව්ලොග්ස් වලින් මට නිකන් හිතෙනවා එකකින් මට ඇති වැඩකුත් නැහැ රටට ඇති වැඩකුත් නැහැ ඔයාලට ඇති වැඩකුත් නැහැ. කාටවත් කිසිම වැඩක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මම ඒ නිසා තමයි ඩේ ව්ලොග්ස් කරන්නේ නැත්තේ. ලොකුම දේ තමයි මට තියෙන කම්මැලිකම. හරි කමන්නේ අද අපි බලමු මගේ දවස් කොහොමද ගත වෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි. මේක කවුවන එක තමයි ඊළඟ ගේම් එක. සුදු. එන්න. මේ පේනවනේ බීත්ති. නාස්ති කරලා තියන්නේ. මෙහෙනම්. හරි ඉතින් 11යි 10 වෙද්දි මම මගේ බලු වැඩ ටික කරලා ඉවරුණා. දැන් යන් මගේ තේ එක හදාගන්න. මෙන්න මේකෙන් පැකට් එකක් ඉතුරුලා තිබිලා මම මේක දැන් හදාගන්න තමයි යන්නේ. මේ හැමදාම ඉතින් නෙස්කැෆේ ගහන්නේ නැහැ හරිද මේ අනිත් දවස්වල ඉතින් බොන්නේ හයිලන්ඩ් ඊට පස්සේ මොනවාද පැලවත්ත ප්‍රද්දි ඒවා තමයි බොන්නේ අද මෙන්න මේකේ පැකට් එකක් ඉතුරුලා තිබිලා මේකත් ඉවර කරලා දාන්න ඕනි කියලා මම මෙන්න මේක හදාගන්න තමයි යන්නේ මේක මම පට්ටම රසයි මම ගෙදර හිටියොත් එහම අනිවාර්යයෙන්ම උදේට බත් කන්නම නැහැ 12 වගේ වෙනකන් ඉන්නවා කිරි එකෙන් අල්ලගෙන ඉන්නවා කොහමද බිස්කට් දෙක තුනක් කාලා තියෙන දෙයක් කාලා ඉන්නවා මේ බිස්කට් නැති වුණත් ඉතින් කිරි එක බීලා ඉන්න 12ක වෙනකන් දැන් මේ පෙන්නන්න යන්නේ හරිම දුර්ලභ ගණයේ දසුණක් මොකද මම මගේ vlogs වලින් ඕගොල්ලෝ දැකලා නැද්ද මම ලියන කරන වැඩ කරන කිසිම දෙයක් ඕගොල්ලෝ දැකලා නැද්ද හේතුව තමයි මට ෆෝන් එක අර එහෙම රෙකෝඩින් දාලා එහෙම අර ලියන්න කරන්න එහෙම කවුරුද බලන් ඉන්නවා වගේ හිතනවා නිකන් අර බලන් ඉඳි මට ලියන්න කරන්න වැඩ කරන්න එහෙම මොකක්ද මානසික අවුලක් තමයි ඉතින් හරිද එහෙනම් මම අද පෙන්නන්න මොනවද වැඩ කරන්න කියලා ඉතින් මම දැන් තේකත් හදාගෙන දැන් මේ යන්නේ මගේ part time job එකක් කරන කියලා මම ඔයගොල්ලෝ කියලා තිබ්බනේ අන්න ඒකේ පොඩි වැඩ වගේක් තිබ්බා මම ඒ ටික තමයි දැන් කරන්න පටන් ගත්තේ මොන හොදන්නේ කිසි දෙයක් නැහැ කෙලිම තේක බොන ගමන් මගේ part time එකට තමයි බැස්සේ මොකද ඊට පස්සේ මට තියෙනවා මගේ කැම්පස් එකේ අර lecture notes පොඩක් එහෙමෙන් ලියා ගන්න තියෙනවා ඒවත් වැඩ ගොඩක් ගහලා තියෙන්නේ හරි දැන් බලමු මම චුට්ටක් පෙන්නනම් මගේ part time වැඩේ කොහොමද කරන්න කියලා. ඒක නෙමෙයි ඔයගොල්ලෝ කාට හරි online part time හරි full time හරි job එකක් අර group එක through හොයාගන්න පුළුවන් වුණා නම් මට කියන්න. මොකද මාව දැනුවත් කරන්න ළමයි. ඒතර තමයි මට තව motivation එකක් එන්නේ මේ කට්ටියට තව දේවල් කියලා දෙන්න ඕනි කියලා.
නෑ නෑ එහෙමනේ ඔයගොල්ලෝ එන්න ජොබ් එක හම්බුනනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම සතුටුයි නේද කොට. හරි දැන් මම ඒ වැඩේත් ඉවර කරලා දැන් මේ නා ගන්න තමයි හදන්නේ. මොකද නාලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා තමයි පොඩක් නෝට්ස් ලියන වැඩේට බහින්න ඕනේ. මොකද නැත්තම් මාර කම්මැලි. මේ මම ළඟ මෙන්න මේ ටික තමයි දැනට තියෙන පොකට් සයිස් ෂැම්පු ටිකක්. ෂැම්පු නේ සමහරනම් කන්ඩිෂනර් ඒවා. මේ අද මම පාවිච්චි කරන්න යන්නේ නේචර් සීක්‍රට්ස් එකේ පර්ෆියුම් හෙයර් කන්ඩිෂනර් එක. සබන් තමයි ගාන්නේ. බේබි සබන් ගාලා කොණ්ඩේ හොදලා ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂනර් එකෙන් තමයි මම අද කොණ්ඩේ කන්ඩිෂනර් කරගන්න යන්නේ. මොකද මගේ ෂැම්පු එක ඉවර වෙලා ළමයි හරිද? නාලා ඉවරයි. දැන් යන් අපි කොණ්ඩේ වේල ගන්න. ඒ වැඩේත් හරියට කරගන්නවා මම දැන් ගොඩක් හිතලා මොකද මගේ කොණ්ඩේ දැන් සුදු වේගෙන එන ගමන් තියෙන්නේ. තාංගල්ලට ගියාට පස්සේ මට ළමයි හැන විතරයි ගැහුවේ නැත්තේ මං අපේ අම්මලත් එක කිව්වා. මොකද මගේ දැනටම කොණ්ඩකස් 3ක් සුදු වෙලා. මන් දන්නේ නැහැ කියලා. මං හිතන්නේ එහෙදිවම රෑ වෙලා නානවා තෙත පිටින් ඉන්නවා ඒ නිසා වෙන්න ඇති. දෙවියනේ ඒ නිසා මම දැන් ගොඩක් සැලකිලිමත් වෙනවා මගේ කොණ්ඩේ ගැන මං නැත්තම් ඉදිලා නාකිච්චියෙක් වගේ පෙනෙන්න ගනී දැම්ම දෙවියනේ. නෑ වා. අද මම මේ කොණ්ඩේ හොදන්න මේ කොණ්ඩේ හේදුවේ මේ සබන් ගාලා. හරිද? මගේ ෂැම්පු ටික ඉවර වෙලා. ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂනර් එකෙන් තමයි අද කොණ්ඩේ කන්ඩිෂනර් කරේ. මම ඔයගොල්ලන්ට කලිනුත් වීඩියෝ එක පේනලා තියෙනවානේ මේ අර පර්ෆියුම් මොකද නේචර් සීක්‍රට් එකේ පර්ෆියුම් හෙයර් කන්ඩිෂනර් එක ඒක මේ ඒක ඇත්තටම මාර හොඳයි. හරිද? මේකේ ෂැම්පු එකයි දෙකම තියෙනවා ෂැම්පු. මම ඉතින් අර වෙලාවකට එක ඩව් එකේ ෂැම්පු එක ගාලා මේකේ කන්ඩිෂනර් කරන එක ඒවා කලවම් කරලානේ ගාන්නේ. මේ දැන් ෂැම්පු කිව්වලා ෂැම්පු ටිකක් ගන්න ෂැම්පු ටිකක් කියන්නේ මේ මම ආපහු බැලුවේ මේ ලෝරියල් එක ගන්න කියලා. තාම ගන්න යන්න බැරි වුණා. මං ඊට පස්සේ ඒකත් අරගෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්න මම දැනට ගන්න ෂැම්පු ටික මොනවද කියලා. එක එක ඒවා ගන්නවනේ එක එක වෙලාවට. නාලා ඉවර වෙලා ඊට පස්සේ තියෙනවා පොඩි වැඩ ටිකක් කරගන්න. මගේ වෙන නහය උඩට ගෙඩි වගේ තියෙනවා. ඕගොල්ලොන්ගෙත් ඒවා තියෙනවා නම් මේ ඕගොල්ලොන්ගෙත් තනේම ඇතිනේ. මේ අර මේ මොකද මේ ඒ ගෙඩි ටික යවා ගන්න අර මේකේ මාස්ක් එකක් තියෙනවා. මේ ડોක්ටර් අශල් එකේ මේ අර ඔයගොල්ලෝ කලින් දැකලා ඇති වීඩියෝ එක මම කරලා තියෙනවා මේ මෙන්න මේ මාස්ක් එක ડોක්ටර් අශල් එකේ මේක ඉතින් ගාලා ටිකක් වෙලාවට තියන්න ඕනි මේ පොඩක් වේලෙන්න තියන්න ඕනි ඊට පස්සේ එහෙම චරස් ගාලා ගන්න මට දැන් ඒක කර ඉන්න කම්මැලි නිසා වයිට් හෙඩ්ස් වගේ එනවනේ ඒවා ආවම කෝපි කුඩු චුට්ටකට සීරි චුට්ටක් කලවම් කරලා මේ මූණ චුට්ටක් තෙමලා ඒ හරියම මෙහෙම මේවා කරාම ඒ ටික සුපිරියට ගැලවෙනවා දැන් ඒක කරගන්න තමයි යන්නේ නෑ ගමන් පොඩි ලුක් එකක් එනවා සුදු වෙලා ටික වෙලාවකින් ඉවරයි මේ හෙම්බිස්සාවක් වගේ කෝපි චුට්ටයි තියෙන්නේ ඒකෙන් මම ඇඳක් මෙන්න මේ ගාන වගේ අරගෙන කියන්නේ මේ හරියටයිනේ බුද්ධර ඉන්න දවස් දෙක තුනේ මේ ටික පොඩ්ඩක් කරනවා මොකද විගලි කලාපෙට ගියාම මම මේවා කරන්නේ මේ විදිහට අත තෙත තියෙද්දි මේ බාන්න මේ පැත්ත රත් වෙලා තියෙන්නේ අපි කලු නිසා රත් වෙලා කියලා පේන්නේ සුදු අය ගණන් අනේ රත් වෙලා පේනවා අපි කලු නිසා පේන්නේ හරි කමන කොමරි වැඩේ වෙනව නම් එච්චර ඇස් නිකන් අර වෙනම ග්‍රහලෝකකින් ආව ජීවික වගේ කිඳා බහැලා තියෙනනේ මට නෑ එපා වෙලා තියෙන්නේ පිහගෙන ඊට පස්සේ කරන්නේ මම දෙවනියට මෙන්න මේක ෆේස් ෂේවින් එක ඔයගොල්ලෝ කරලා ඉන්නවනම් කියන්න ඔයගොල්ලොන්ට ඒක හොඳයිද හොඳ නැද්ද වැඩියෙන් මේවා ෆේස් හෙයාර් එනවද අඩු වුණාද කියලා මේ රිමූව් කරන කලින් මේ මොකද්ද ඇලෝජෙල් හරි මොන හරි ඔයගොල්ලෝ ගාන මොකක් හරි එකක් ගා ගන්න මේ නිකම් මූණ මේවා කරගන්න එපා. ඒතකොට අර හීරනවා වගේ වෙනවා. මේවා අලිඑක්ස්ප්‍රස් එකේ තියෙනවා ගන්න හරියට. මම ඔයාලා හැම පාරම මේක කරද්දි කියන ඊට පස්සේ චුට්ටක් මේක මේ සැනිටයිස් කරලා ගන්න. ගෙදර ආවම තමයි මේ සුකුරුත්තම් කරන්නේ මේ. ඒ කලාපෙට ගියාම මට අපහුව ඕව අමතක වෙනවා කරන්න ඇත්තටම. මොකද ගෙදරදී පොඩ්ඩක් මූණ හදාගෙන ගියාම ආයෙ අර හෙට ගියාම ඉවරයි. ඊට පස්සේ ඔක්කොම කළා අන්තිමේට මෙන්න මේ ක්‍රීම් එක ගන්නවා. මෙන්න මේ මොකද හිමාලයකේ ක්‍රීම් එක ගන්නෙ රුපියල් 630යි. ඒක හොඳයි කියන්නේ හොඳයිද මන් දන්නේ නැහැ. මට නම් කිසිම ක්‍රීම් එකක් තේරෙන්නේ නැහැ හොඳයිද නරකයිද කියන්න. නැට් එකේ මේ සන්ස්ක්‍රීන් එක දෙනවා මෙන්න මේක නම් හොඳයි මේ SPF 20+ මේක හොඳයි කියන්නේ මේ අර කළු වෙන්න එහෙම සීන් එකක් නෙවෙයි මේ මොකද්ද මේ
අර ගෑවහම පිටි පිටි වගේ හිටින්නේ නැහැ. පිටි පිටි වගේ අර හිටුනහම නිකන් මහා භූතයෙක් වගේනේ. ඊළඟ පිටි පිටි වගේ හිටින්න ඕනේ තමයි. උනාට එහෙමයි කියලා දැන් අපි ඒ පාරේ බහැලා දැන් බීච් වගේ වහිද්දින පිටි වගේ හිටුනට කමක් නැහැ. අර පාරේ බහැලා යද්දි අර පිටි වගේ හිටුනහම පොඩක් කැතයිනේ. දැන් අර කළු කෙනෙක්ගේ එහෙම පොඩක් අපි වගේ කළු වගේ පිටි වගේ හිටුනහම නිකන් අර එම්බාම් කළා වගේ සීන් එකක් එනවනේ. මේ ඒ නිසා මේ සන්ස්ක්‍රීන් එක හොඳයි. අර පිටි වගේ හිටින්නේ නැහැ ගෑවහම. පොඩාර හොඳට මේ උරා ගන්නවාට කළු වෙන්න එක නැති එක නම් මන් දන්නේ නැහැ කියන කළු නම් කොහොමද වෙන ඕගොල්ලෝ මන්දියා බලනවාම පේනවනේ. ඒක 650 ජැනට් එක. ජැනට් ආයුර්වේද මේක ඕගොල්ලෝ ගානා ඉන්නවනේ කියන්න මේක ඔයාලට කොහොමද කියලා. මට නම් හොඳයි. ඊට පස්සේ තව බඩක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒක මම මේක දැන් අර සතියක් විතර හරිද මේ ඕඩර් කර ඇවිල්ලා කියන්නේ මේ ඕඩර් කරපු එකක්. හරිද? මේ බිලෙස් මයිකින් මම පළවෙනිටම ගත්ත ප්‍රොඩක්ට් එක මෙන්න මේක. බිලෙස් මයිකේ මේ බොඩි ලෝෂන් එක. මම ඇඟේ ගන්න නිකන් ක්‍රීම් එකක්. ඇඟේ කියන්නේ මත් කකුල් වල ගා ගන්න එකක්. මේක මාර සුවඳයි කියලා කට්ටිය දාලා මම ඒ නිසා මේ ගාලා බලන්න ගත්තේ මේ බිලෙස් මයිකේ රත් හඳුන් කියා බොඩි ලෝෂන් එක. හරිද? මේක ඇවිල්ලා 2450යි ඩෙලිවරි charge එක. බිලෙස් මයිකේ මේ වගේ යාළුවෙක් බිලෙස් මයිකේ යාළුවෙක් නෙමෙයි මේ යාළුවෙක් කිව්වා බිලෙස් මයිකේ මේ කස්තුරිකහද මොකක් හරි එහෙම ඒකේ ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි හොඳයි කියලා කිව්වා. ඒකේ දෙකම පැකේජ් එක මේ එන එක 5000 මම හිතන්නේ දෙකටම 5000 කෙනයි. මේ 2500 මේ ඒක නම් මම ගත්තේ නෑ මොකද අරගෙන තේරුමක් නෑ මේ අපිට දැන් ඉස්සරහට අපේ මාස 6 රිසර්ච් එක යනවා ලොකු රිසර්ච් එකක්. ෆයිනල් රිසර්ච් එක ඒතර කෙලින්ම ඒකේ මුහුදේ බහින වැඩයි අනම්මනම් ඒවා තියෙන්නේ. එතකොට ඉතින් ආයෙ තේරුම් නැහැ ඒවා ගාලා. තියෙන්නේ. ලස්සනයි නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මේක මේ Facebook එකේ TikTok එකේ කට්ටිය ප්‍රමාණ දැකලා තියෙනවා මේකට වීඩියෝස් කරන හැම රෝස පාටයි. හරිම සුවඳයි. මේ බලන්න මේ ඔයාලගේ මෙන්න මෙතන කළු වෙලා තියෙනවද? මගුල. පර්ෆියුම්ස් අර දාන හැටි කොහොමද වීඩියෝ එකක් එන්නේ ඒකේ මෙන්න මේ කොලොන් දෙක තමයි මම ඔළුවට දාන්නේ සාමාන්‍යයෙන්. කහ පාට එකක් තියෙනවා මේකේ පාට තුනේ අර පැක් එකක් තියෙනවා. ඉස්සර නම් පැක් එක පිටින්ම ගන්නවා. දැන් පැක් එක පිටින්ම ගන්න නැහැ. මොකද මේ ගණන් අනේ මේ ඊට පස්සේ මෙන්න මේ විදිහට කොණ්ඩෙට එච්චරයි. ඒ ටික තමයි මම නෑවහ මේ ටික තමයි කරන්නේ. හරි දැන් නාලා ඔක්කොම ඉවර වෙලා දැන් මම දවල්ට කන්න තමයි යන්නේ. ඇත්තට මේක උදේ දවල් දෙකටම කන්නේ මෙච්චරයි මම. වෙලාවකට දැන් උදේටත් කනවා. ඉතින් හරිද එක දවසට එක දේවල් කරනවනේ. ඉතින් වෙනස් වෙනවා. හරිද? මේ විදිහටම වෙන්නේ නැහැ. මේ වෙනම උදේට මම දවල්ට කියලා මෙහෙම වෙනම හදාගන්නේ නැහැ. මොකද අපේ අම්මා උයලා යන්නේ. ඒවා කාලා තිබුණොත් එහෙම ආයෙ බැනුම් අහන්න හවස. මෙන්න මම versus අපේ මල්ලි. කොහොමද සයිස් එක පොර කන? හරි දැන් මම බත් ටිකත් කාලා දැන් මම ලෙක්චර් නෝට්ස් ලියා ගන්න තමයි යන්නේ. ලියන්නේ කොට ගොඩක් දේවල් තියෙනවා ගොඩ ගහලා ඊට පස්සේ මම ඉතින් පොඩක් අපේ ගෙදර බෙලි එකක් තිබ්බා. හරිද? බෙලි ගෙනල්ලා තිබ්බ ඊට පස්සේ ඒකත් හදාගෙන අයිස්ක්‍රීම් ෂෙට් එකක් දාගෙන ඒ දෙක මම ඊට කලින් එකට කාලා නැහැ ළම. හරිද? ඒක පට්ට රසයි හැබැයි. අර අයිස්ක්‍රීම් එක කේක් කනවා වගේ. අර මේක වෙනම එකක්. මේ බෙලි එක චුට්ටක් අයිස්ක්‍රීම් දාලා කාලා බලන්න ඒක රසයි. ඒ කම්බිනේෂන් එක. හිහි. හරි දැන් මම ඒකත් කන ගමන් මගේ ලෙක්චර් නෝට්ස් ටික ලියා ගන්න තමයි හදන්නේ. දැන් මගේ වැඩ ටික ඉවරයි. දැන් ඉතින් උදේට ගෙදරට වෙලා උදේට දවල්ට කකා බිබි ඉඳලා හරියන්නේ නැහනේ. ගෙදර පැලේ වැඩක් කරන්නත් එපා ඉතින්. මේ අපේ අම්මා ගෙදරට නෑ. ගෙදරට නෑ කියන හවසට එනවා. ඉතින් හවස එන්න කලින් මම ගොඩක් වෙලාවට අම්මා එන්න පරක්කු වුණොත් එහෙම අපේ අම්මා සුම්බා යනවා. හරිද? ඉතින් ඒ සුම්බා ගිහිල්ලා හවස 6:00 වගේ වෙනවා. අපේ අම්මා නටලා කරලා දාඩිය දාගෙන ඉද්දි. ඒතර ගොඩක් වෙලාවට මම ගෙදර හිටියොත් ඉතින් මම පරිප්පුයි බතුයි හරි උයලා තියෙනවා අඩුම තරමේ මට කම්මන හිතුනොත්. අද බලමු මම මොනවාද රැට උයන්න යන්නේ කියලා. දැන් බත් එක හැදෙන්න දැම්මා. බත් එකට පොඩක් කහයි අර කුරුඳුයි කරාමු නැටි අර ඒවා පොඩක් ටිකක් දාලා කහ බත්ම නෙවෙයි නිකන් සුදු බත්. කහ සුදු මිශ්‍ර බතක් වගේ. පරිප්පු කිරට හදලා ඊට පස්සේ කරවල තෙල් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ පපඩම් බැදලා ඊට පස්සේ බටු එකක් හදන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු කොහොමද ටික හදාගන්නේ කියලා. මගේ රත්තරන් යාළුවනේ මගේ ඇඟිල්ල කැපුණා. බටු ගෙඩිය කපන්න කියලා මගේ ඇඟිල්ල කැපුණා දෙවියනේ. මම මේ අද බට්ට හදන්න යන වෙනම විදිහකට බටු ටික තෙල් දාලා අර මේ සම්බෝලයක් වගේ. හරිද? මම අන්තිමට පෙන්නන්නම් කොහොමද කියලා රසම රසයි. හරි ඉවරයි. දැන් අපි බලමු what I cooked in a day. ඔයාලා මේ ටික බලලා කියන මන් දිගටම උයන්න දෙපාද කියලා. මෙන්න මේ ටික තමයි මම ඉව්වේ රැට රසම රසයි රසණීයමයි කියලා අර කියනවා නේද කුකු ආන්ටි කියලා කෙනෙක්. අනේ මං හරි ආසයාගේ වීඩියෝස් බලන්න ඉතින් මම රැට උයලා ඉවරයි හවස 6 වෙද්දි. කොහොමද මගේ කුසලතාවය? උයන් නැති කෙල්ලෝ 1000ක් අතරේ උයන කෙල්ල තමයි සුපිරි.
උයලා ඉවර වෙලා back to work. දැන් බලන්න ඉතින් මම ඇඟපත සෝදගෙන කාලා බීලා නිදා ගන්න තමයි තියෙන වැඩක් පළක් කරගෙන. බලන්න ඉතින් මගේ සරල ජීවිතේ මේ විදිහට තමයි ගෙවුනේ ඉතින් අද දවස. වැඩි දෙයක් නෑ ඉතින් හරිද? ඔහොම තමයි සමහර දවස්වල ඔහොමවත් නෑ. එදාට කන්නෙත් නෑ නිදා ගන්නවා මූණ හොඳන්නෙත් නෑ නිදා ගන්න ඔහොම දවස් තියෙනවා හරිද? එහෙනම් තව දවසකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න කාලා බීලා සැපේ ඉන්න. බයි බයි.